යාළුවනේ. අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ඉතාලියේ අවුරුද්දකට වතාවක් පවත්වන විශේෂ උත්සවයකට. මේ උත්සවයේ නම තමයි කර්නිවාලේ. මේ කර්නිවාලේ උත්සවය කියන්නේ මොකක්ද? ඇයි මේ වගේ උත්සවයක් පවත්වන්නේ? ඒ හැම දෙයකටම උත්තර විදිහට මම ගිය අවුරුද්දේ වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ vlog එක බලන ඔයාලා අතරින් කවුරුම හරි කෙනෙක් මොකක්ද මේ කර්නිවාලේ උත්සවය කියලා වැඩි විස්තර දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ ගිය අවුරුද්දේ vlog එක බලන්න කියලා මතක් කරනවා. මෙන්න මේ අවස්ථාව බලන්නකෝ. මම නම් මේ දිහා බලන්නේ හරිම ආඩම්බරයෙන්. ඉතාලියේ සාම්ප්‍රදායික උත්සවයක අපේ ලංකාවේ සංස්කෘතික නර්තනාංගවලට ලැබිලා තියෙන වටිනාකම දැක්කම හරිම සතුටුයි. අපි මේ දකින අපේ ලංකාවේ පුංචි දුවල පුතාලා හැම කෙනෙක්ම වගේ ඉතාලියේ ඉපදිලා ඉතාලියේ සංස්කෘතියත් එක්කම හැදෙන දරුවෝ. ඒ වුණාට මේ දරුවෝ අපේ ලංකාවේ සංස්කෘතිය අමතක කරලා නැහැ. අපේ රටේ අපිට ආවේනික නර්තන කලාවන් එයාලා ඉතාලියේ ඉඳලා ඉගෙන ගන්නවා. ඉතින් ඒකට මේ පුංචි පැටවුන්ට වගේම දරුවන්ව මේ දේවල් වලට ඉගෙන ගන්න යොමු කරන දෙමාපියන්ට ඒ වගේම විශේෂයෙන් අපේ රටේ අපේ නර්තන කලාවන් ඉදිරියට අරන් යන්න වෙහෙසෙන ගුරුවරුන්ටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. Cintura, pam pam pam. Perdida para aquí, perdida para allá. Moviendo la cintura, pam pam pam. ආයෙත් අපි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න මගේ Life in Italy YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා තාදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්. චාෝ.